iConnect. One screen, one nation, connected. අලුත් දේ සොයමින් අලුත් වෙන්න බලන් හිටපු අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කළ ජීවත් වන TV යුගයක සම්ප්‍රාප්තිය අලුත් එක. අලුත් එකත් එක්ක අද සම්බන්ධ වෙලා හිටපු ඔබ දන්නවා අද දවස පුරාම අපේ සහායවන්ත කණ්ඩායම හිටිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඉතින් හෙටත් අපේ සහායවන්ත කණ්ඩායම අනුරාධපුර දිස්ත්‍රික්කයේම තමයි සුසර කිරීමේ කටයුතු වල නිරත වෙන්නේ. අපි කනිෂ්කගෙන් අහලා බලමු කොයි විදිහටද අද දවසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සුසර කිරීම සිද්ධ වුණේ කියලා. කනිෂ්ක ඔසෙන්රි අලුත් එකේ අලුත් පණිවිඩයක් අරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාම ගමන් කරන අපි තමුත්තේගම තිස්පනේ පුරට ආවා. ඒ ආවේ අද දවසේදී අපේ රුපියල් 2000ක් වටිනා රේලෝඩ් එකක් දෙනාගත්තු ජයග්‍රාහකයා හම්බ වෙන්න. අපි ගිහින් කතා කරමු. ඉන්නවා අපි එනකම් මග බලාගෙන. අයබෝන්. මට මුලින්ම ඔබතුමාගේ නම කියන්නකෝ. මම ආසිරි ජයසූරිය. හරි. කොහොමද දැන් අලුත් එක ගැන දැනගත්තේ? දැනගත්තේ කියන්නේ මම මේ දවස්වල එක ටීවී එකේ පොඩි ගැටලුවක් තිබ්බා. ඒක ටියුන් කරන ඉන්න ගමන් තමයි චෑනල් එකක් හම්බුණා. ඒක පොඩ්ඩක් ක්ලියර් තිබ්බයි. කියන්නේ හොඳ ක්ලියර් පැහැදිලිව තිබ්බා. ඒ නිසා ඒක චුට්ට වෙලා බලාගෙන යද්දී මේ වැඩසටහනක් වගේ පොඩි ෆොටෝ එකක් දාලා WhatsApp මැසේජ් එකක් දාන්න ගියා. මම ඒක නිකමට සෙන්ඩ් කරා. ඉතින් කිව්ව හින්දාම ඉතින් ඒක එකෙන් පස්සේ තමයි ඉතින් මේ ජයග්‍රාහකෙක් ඉතින් විදියට උනේ ඉතින්. ඔන්නේ ජයග්‍රාහකයව හොයාගෙන අපේ නිවසට ආවා. ඉතින් අපි කිව්වොත් කිව්ව අපේනවනේ. අපි දවසට ජයග්‍රාහකයන් 10 දෙනෙක් බිහි කරනවා. අය අතරින් අපි ගමන් ගන්නා දිස්ත්‍රික්කයේ ඉන්න ජයග්‍රාහකයා හොයාගෙන තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රුපියල් 2000ක රීලෝඩ් එකක් හම්බෙනවා. මොකද දෙන්නේ? ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් කරන එක ගැන. ඇත්තටම ඔයාලට ස්තුතියි. ඇත්තටම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඉතින් ඇත්තටම නැවත වාරයක් ස්තුති කරනවා. ඉතින් මම කියනවා අලුත් එකට මේ වගේ වැඩ තවත් මීටත් වැඩිය හොඳින් කරන්න ඔයාලට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාම අද සහ හෙට කියන දවස් දෙකේම ගමන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ විදිහට ජයග්‍රාහකයන් බිහි කරමින් අලුත් එක පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කරමින් අලුත් එක ඔබේ නිවසේ රූපවාහිනී යන්ත්‍රයේ සුසර කරමින් අද සහ හෙට කියන දවස් දෙකේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි මතක් කිරීමක් කරනවා. අපේ සහායවන්ත කණ්ඩායම් වල සහාය අරගෙන අලුත් එක පිළිබඳ විස්තර දැනගෙන අලුත් එක ඔබේ නිවසේ රූපවාහිනී යන්ත්‍රයේ සුසර කරගෙන මේ ශ්‍රී ලංකේ රූපවාහිනී අලුත් වෙනසට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. යලිත් හෙට දවසේදී හමු වෙන බලාපොරොත්තු ඇතුව සෙනුරි ඔබටයි අවස්ථාව. ස්තුතියි කනිෂ්ක. ඉතින් අද 13 වන දිනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි ඒ විදිහට සුසර කිරීමේ කටයුතු සිදු වුණේ. බොහොම ස්තුතියි අද දවසේ තොරතුරු අපිට ගෙනාවට. ඉතින් මතක් කරන්න ඕනේ හෙට දවසෙත් අපි ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. නිසා කලබල වෙන්න එපා. ඔබේ නිවසට අපේ කණ්ඩායම ආවේ නැත්නම් හෙට අනිවාර්යයෙන්ම අපේ සුසර කිරීමේ කණ්ඩායම මේ අත්දැකීමත් අරගෙන ඔබේ නිවහනට එනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ තාමත් QR කෝඩ් එක ස්කෑන් කරේ නැත්නම් තිරයේ දිස්වන QR කෝඩ් එක ස්කෑන් කරලා අපිත් එක්ක Instagram, Facebook, TikTok කරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැනටමත් අලුත් එක සුසර කරපු කෙනෙක් නම් ඔයාට වටිනා තෑගි දිනා ගන්නත් අවස්ථාවක් තියෙනවා. තිරයේ විටින් විට දිස්වන ඡායාරූපයේ ෆොටෝ එකක් අරගෙන තිරයේ පහලින් දැක්වෙන WhatsApp අංකය හරහා අපිට යොමු කරන්න වටිනා තෑගි දිනා ගන්න ඔයගලන්ට පුළුවන්. ඉතින් මේ නැරඹුම් යුගය අතික්‍රමණය කළ ජීවත් වන TV යුගයක සම්ප්‍රාප්තිය අලුත් එක. iConnect. One screen, one nation, connected.